අද නම් කේක් නෙමෙයි පෙන්වන්න යන්නේ. අද අපි මං උදේ කිව්වා අපි දන්සලක් දෙනවා කියලා. ඉතින් දැන් දන්සලේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. මම ඔයාලට චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන එන්නම්. අපි පාම් පෙට්ටිය 1500ක් විතර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට තමයි ඉතින් අපි වැඩ පටන් ගන්න හිටියේ. දැන් කට්ටිය එනකල් තමයි අපි බලාගෙන ඉන්නේ. මොකද මේක ඇත්තටම තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. ගොඩාක් තියෙනවානේ. ඒක නිසා අපේ වටේ පිටේ කට්ටිය ඔක්කොම එකතු වෙලා තමයි මේ දන්සල දෙන්නේ. තාම කවුරුත් කට්ටිය ඇවිල්ලා නැහැ. ඔක්කොමලා ආවන් පස්සේ අනිත් වීඩියෝස් ටික ගන්නම්. මෙන්න මේ විදිහට තමයි අපි වැඩ පටන් ගත්තේ. ඉතින් ඇත්තටම කිව්වොත් වැඩේට වැඩි ඉතින් කයිය පොඩ්ඩක් වැඩි වගේනේ. මේක වීඩියෝ එක එඩිට් කරන්න බලද්දි තමයි ඒවා පේන්නේ. ඇත්තටම ගොඩාක් දෙනෙක් ඇවිල්ලා අපිට උදව් කරා. සමහරුන්ට පොඩි බබාලා ඉන්නවා, ගෙවල් වල වැඩ තියෙනවා, වෙසක් දවස්වල නිසා ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඒත් ඒ හැම දෙයක්ම තියලා ඇවිල්ලා අපේ දන්සලට උදව් කරා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි, ගොඩක් පිං. ඇත්තටම අපි හවස 4ට තමයි දන්සල පටන් ගත්තේ. ඉතින් දැන් වෙලාව 3ට විතර අපි ඉතින් පුළුවන් ඉක්මනට වැඩ ටික කරගත්තා. මොකද නැත්තම් අපිට පටන් ගන්න වෙලා යන නිසා. ඇත්තටම වෙන්නට අපි වෙසක් සමරන්නේ කූඩු හදලා වෙසක් බලන්න ගිහිල්ලා අපි දන්සල් කන්න ගිහිල්ලා. ඉතින් මේ පාර ටිකක් වෙනස්. ඇත්තටම අපි ගොඩක් සතුටින් තමයි මේ වැඩේ කරන්නේ. අපි දැන් මේ රෙස්ට් එකක් ගන්නවා දැන් වැඩ ඉවර කරලා. අපි භාගයක් පාන් හදාගත්තා. මොකද ඊටු ටික එතනදී ගිහිල්ලා හදා දෙන්නම් කියලා තමයි අපි හිතාගත්තේ. වෙලා මදි නිසා අපේ අම්මී අපි හැමෝටම තේ හදලා. දැන් අපි පල්ලෙහාට ඔක්කොම ටික අරගෙන ආවා කට්ටිය. ඉතින් දැන් ඉක්මනින් අනිත් පාන් ටිකත් හදා ගන්නවා. මොකද දැන් දැනටමත් කට්ටිය පෝලිං ගහිලා හිටියේ අපි පටන් ගන්නත් කලින්ම. ඒ වුණාට ඉතින් අපි මේක පිළිවෙලකට ලස්සනට කරන්න එපාය. දැන් අපි වැඩේ පටන් ගමු. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. 2020 වසරේ පළමු අයට සංසිඳවත්ත ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලබන මහා පාන් දන්සල මේ මොහොතේ සිට ආරම්භ කරනවායි. පළමුව අප විසින් පොල් තෙල් පහන දැල්වීම සඳහා ආරාධනා කරනවා. අපට මේ පාන් දන්සල පැවැත්වීමට මෙම ස්ථානය ලබා දුන් අනුර මහතාට පළමුවෙන්ම ආරාධනා කර සිටිනවා. ඒ වගේම මුනේස් මහතාට, බණ්ඩාරනායක මහතාට, හිමල් මහතාට, තාරක මහතාට, ඒ වගේම ධනුෂ්ක මහතාට, විජයා මහත්මියට, රංජුලා මහත්මියට වගේම විශේෂයෙන්ම අපිට ගොඩාක් මහන්සියෙන් සහ මේ හැම දෙයකම අපිට උදව් කරා මේ රංජුලා මහත්මිය. ඒ වගේම අපි සුබාක කියලා තමයි කියන්නේ. ඉතින් දිනේෂ් මහත්මයාට ආරාධනා කරනවා පොතේ පහන් දැල්වීමට. ඇත්තටම ළමයි මං එනවුන්ස් කරන්න නම් දන්නේ නෑ. ඒ වුණාට ඉතින් මෙතන හිටපු කවුරුත් ඒ වැඩේ කරන්න බාරගත්තේ නෑ. ඉතින් ඒක නිසා තමයි මං ඉතින් ටක් ගාලා ඒක බාර අරගෙන කරේ. මේ විදිහට අපි ඉතින් සිරිතක් විදියට ඕනම දෙයක් පටන් ගන්නකොට පොල් තෙල් පහන දැල්ලනවනේ. ඉතින් අපිත් හිතුවා මේ විදිහට කරත් හොඳයි කියලා. ඒක නිසා අපි ඉතින් අපිට උදව් කරපු හැමෝටම ආරාධනා කරා පොල් තෙල් පහන දැල්ලන්න. ඔන්න ඉතින් මමත් පොල් තෙල් පහන පත්තු කරා. මේ විදිහට ඉක්මනින් මේ වැඩේ ඉවර කරලා ඔන්න දැන් අපි බෙදන්නයි පටන් ගන්න යන්නේ. එතකොටත් ඇවිල්ලා ගොඩක් කට්ටිය හිටියා.
ඇත්තටම මේ වෙලාවේ නම් අපිට වීඩියෝස් ගන්න බැරි වුණා. කලින් ඒවා මේ පස්සේ වීඩියෝස් ටිකක් අපි ගත්තේ. මොකද ඒ වෙලාවේ ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ඉතින් ඇත්තටම ළමයි අපි මේක පළවෙනි පාඩේ තමයි මේ විදියට දන්සලක් දෙන්නේ. ඉතින් අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නෑ. ඉතින් බාම්පෙති 1500කට තමයි අපි සීනි සම්බෝල එක හැදුවේ. ඇත්තටම මේක මදි වුණා. ඒ කියලා අපි වැඩේ අතහැරියේ නෑ ළමයි. ටක් ගාලා කෙසෙල් ගෙඩි ගෙනල්ලා ඉතුරු පාන් ටික කෙසෙල් ගෙඩිත් එක්ක දුන්නා. කොහොම හරි ඉතින් දෙන්නනේ ඕනේ. දෙනවා කියන එකනේ අපි දන්සලක් කියන්නේ. නේද? ඉතින් කට්ටිය hina වෙනවා. සීනි සම්බෝල මදි වෙච්ච නිසා ඒ වුණත් බලන්නකෝ. තවත් පොලිම ඉන්නවා. ඉතින් අපිට පුළුවන් විදිහට හිටපු හැම දෙනාටම අපි අපේ දන්සලෙන් දුන්නා. මේ විදිහට තමයි අපි වැඩේ ඉවර කරේ. දැන් ඔන්න අපි වැඩේ ඉවර කළා. කට්ටිය ඔක්කොම ගෙවල් වලට පිටත් වෙනවා. අපි එතන පිරිසිදු කරලා අස් කරලා ඒගොල්ලන්ට ආපහු එතන දීලා ආවා. කට්ටිය ඉතින් රස කතා, පන කතා hina වෙවි කී යනවා. ඇත්තටම අපි හිතුවේ නෑ අපිට මදි වෙයි කියලා. එහෙම තමයි ඉතින් නේද? එක්ස්පීරියන්ස් එකක් ගන්න එපාය. අපි ඉතින් ඊළඟ පාරත් කිසිම අඩුපාඩුවක් නොවි ලස්සන දන්සලක් දෙන්න බලාපොරොත්තුවක් හිතේ තියාගෙන එහෙනම් මෙතනින් අපි අපේ වැඩේ ඉවර කරනවා. මං හිතනවා 2026 වෙසක් උත්සවේ අපේ සංසිඳිවත්ත හැමෝටම මතක හිටින වෙසක් උත්සවයක් වෙයි කියලා.